ආයිබෝවන් අද වීඩියෝ එක ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුණ මැක්ලරන් සෙනා කාර් එක ගැන. බ්‍රසීල් ජාතික අයටන් සෙනා කියන්නේ ලෝකයේ මෙතෙක් බිහිවුණු සුපිරිම ෆෝමියුලා 1 ඩ්‍රයිවර්ස්ලා කීපයකින් මුල් ස්ථානයේ ඉන්න කෙනෙක්. 1994 ඉමෝලා රේසින් ට්‍රැක් එකේදී වුණ අනතුරකින් මිය ගිය අයටන් සෙනා ඒ වෙද්දි විලියම්ස් ෆෝමියුලා 1 ටීම් එකේ ඩ්‍රයිවර් කෙනෙක්. මැක්ලරන් ෆෝමියුලා 1 ටීම් එකෙන් 1993 දී ඉවත් වුණ සෙනා ඒ වෙද්දි වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස් 3ක් සහ ෆෝමියුලා 1 රේස් වින්ස් 35ක් වාර්තා කරලා තිබුණා. මේ වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස් තුනම ජයගත්තේ මැක්ලරන් ෆෝමියුලා 1 ටීම් එකත් එක්ක නිසා මැක්ලරන් සමාගම සහ සෙනා අතර ලොකු බැඳීමක් තියෙනවා. අයටන් සෙනා ෆවුන්ඩේෂන් එක සහ මැක්ලරන් සමාගම අතර තවමත් පවතින සම්බන්ධතාවය අනුව මේ කාර් එක සෙනා නමින් නම් කරනවා වගේම මැක්ලරන් සමාගමට හැර වෙනත් කිසිම සමාගමකට සෙනා නම භාවිතා කරන්න බැරි විදිහටත් රෙජිස්ටර් කරලා තියෙනවා. මේ කාර් එකට සෙනා කියන නම දාන්න හේතුව අයටන් සෙනා වගේම මේ කාර් එකත් රේසින් ෆෝකස්ඩ් කාර් එකක් නිසා. මැක්ලරන් P1 එකට පස්සේ මැක්ලරන් අල්ටිමේට් සීරීස් එකකින් සෙනා එක නිකුත් වුණේ 2019. මැක්ලරන් සමාගම කියන විදිහට සෙනා එකට සමාන කාර් එකක් මැක්ලරන් සමාගමෙන්වත් නැවතත් නිකුත් වෙන එකක් නැහැ. ඒකට හේතුව සෙනා එක ඩිසයින් කරපු performance targets එච්චර ලොකු නිසා. form following function method එකට ඩිසයින් කරපු සෙනා එකේ තියෙන්නේ chassis එක විදිහටම shape කරන බොඩි එකක්. මැක්ලරන් P1 එකේ විදිහටම full carbon body panels 7කින් සෙනා එක දකින්න ලැබෙනවා. rear clamshell එකේ යොදාගෙන තියෙන louvers aerodynamically optimize කරලා තියෙන්නේ engine heat එක ඉවත් කරන්න සහ කාර් එකේ ඉදිරියෙන් එන air එකේ laminar flow එක intact තියාගන්න. මැක්ලරන් 720S එක මත ඩිසයින් කරලා තියෙන සෙනා එකේ 720S එකට වඩා රේන්ෆෝස් කරපු මොනෝකෝක් chassis එකක් දකින්න ලැබෙනවා. මැක්ලරන් P1 එකෙත් දකින්න ලැබුණු මැක්ලරන් මොනෝකේජ් එක මැක්ලරන් මොනෝකේජ් 3 විදිහට අප්ග්‍රේඩ් වෙලා සෙනා එකේ යොදාගෙන තියෙනවා. මේ chassis එකේ rear tub section එකේ අමතර carbon fiber layers දෙකක් ඇඩ් කරලා crash structure එකක් විදිහට හදලා තියෙනවා. සෙනා එකේ ගොඩක් ස්පෙෂල් ඩීටේල් එකක් විදිහට see through dihedral doors පෙන්වන්න පුළුවන්. ඩ්‍රයිවර්ගේ ෆෝකස් එක වැඩි කරන්න වගේම කාර් එකේ බර අඩු කරන ක්‍රමයක් විදිහටත් මේ doors සැලකෙනවා. මේක ඔප්ෂන් එකක් විදිහට සෙනා එකේ සිලෙක්ට් කරන්න පුළුවන්. මේ පහලින් තියෙන කොටස ක්ලියර් ග්ලේස්ඩ් ග්ලාස් වලිනුත් ඩෝර් එකේ අපර් පෝෂන් එක ගෝරිල්ලා ග්ලාස් වලිනුත් නිපදවලා තියෙනවා. ඒ වගේම මේ ඩෝර්ස් වල ෂොක් ඇබ්සෝබර් එක එළියට පෙනෙනවා. ඒ නිසා කාර් එකේ ඇක්සන් කලර් එකෙන් මේක පේන්ට් කරලා තියෙනවා. සෙනා එකේ යොදාගෙන තියෙන්නේ 720S එකේ දකින්න ලැබුණු 4 ලීටර් මැක්ලරන් M840TR twin turbo V8 එන්ජින් එක. එංගලන්තයේ රිකාඩෝ කම්පැනි එකෙන් අප්ග්‍රේඩ් කරලා තියෙන මේ එන්ජින් එකේ පවර් එක හෝස් පවර් 789ක් සහ ටෝක් එක නිව්ටන් මීටර්ස් 800ක් විදිහට සඳහන් වෙනවා. 7 ස්පීඩ් DCT සිස්ටම් එකක් යොදාගෙන තියෙන සෙනා එකේ කිසිම හයිබ්‍රිඩ් පවර් එකක් යොදාගෙන නැහැ. මේ DCT සිස්ටම් එක ස්පෝර්ට් මෝඩ් එකේදී ගියර් චේන්ජ් කරන මොහොතේදී ෆුවල් කට් ඔෆ් කරනවා. එමගින් සිලින්ඩර් ප්‍රෙෂර් එක අඩු කරලා ක්වික් ගියර් චේන්ජ් එකක් ලබා ගන්න පුළුවන් කියලා මැක්ලරන් සමාගම ප්‍රකාශ කරනවා. කාර් එකේ බර අඩු වීම සහ පවර් එක වැඩි වීම නිසා power to weight ratio එක සඳහන් වෙන්නේ ටොන් එකට brake horsepower 659ක් විදිහට. ඒ වගේම සෙනා එකේ power train arrangement එක rear mid engine rear wheel drive විදිහට දකින්න පුළුවන්. සෙනා එකට කලින් රිලීස් වුණ P1 එකේ all wheel drive format එකක් තිබුණත් සෙනා එකේ rear wheel drive format එකක් තියෙන්නේ මේ කාර් එක ගොඩක් driver oriented විදිහට ඩිසයින් කරලා තියෙන නිසා. rear deck එකේ mount කරලා තියෙන Inconel titanium double wall exhaust system එක නිසා සෙනා එකටම unique aggressive sound එකක් තියෙනවා. මැක්ලරන් P1 එකෙත් දකින්න ලැබුණු race active chassis control system එක සෙනා එකේදී race active chassis control system 2 විදිහට අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. මේ සිස්ටම් එක මගින් comfort, sport, track සහ race විදිහට කාර් එකේ ride height එක, damping සහ roll stiffness එක real time adjust කරනවා. මේ race active chassis control system 2 එක නිපදවලා තියෙන්නේ මැක්ලරන් සමාගමේ motorsport background එක use කරලා. ඒ අනුව මේ සිස්ටම් එක fully hydraulic system එකක්. ඒ වගේම හයිඩ්‍රොලිකලි ඉන්ටර්කනෙක්ට් කරලා තියෙන shock absorbers අපි කලින් කතා කරපු modes අනුව ක්‍රියාත්මක වෙනවා. මේ සිස්ටම් එක ගොඩක් ඇඩ්වාන්ස් වෙන්නේ සෙනා එකේ anti roll bars යොදාගෙන නැති නිසා. anti roll bar එකෙන් සිද්ධ වෙන කාර් එකේ traction එක සහ stability එක control කිරීම මේ hydraulic system එක මගින් පාලනය කරනවා. සෙනා එකේ tyres විදිහට bespoke Pirelli P0 Trofeo R tyres යොදාගෙන තියෙනවා. මේ 19 inch front සහ 20 inch rear wheels වල compound එක සෙනා එකේ extreme performance එකට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. සෙනා එකේ aerodynamics ඉතාම වැඩි මට්ටමක ඇති කියලා ඔයාලට සෙනා එකේ body work එක දැක්කම කියන්න පුළුවන්. කාර් එකේ front bumper එකේ ලොකු intakes දෙකක් සහ ඒ intakes වල electronically actuated carbon fiber aero blades 4ක් යොදාගෙන තියෙනවා. steering input එක සහ vehicle speed එක අනුව actuate වෙන මේ active aero blades straight line speed එකට වගේම braking සහ handling improve කරන්නත් use කරනවා.
මේ එරෝ බ්ලේඩ්ස් රේස් ඇක්ටිව් චැසි කන්ට්‍රෝල් සිස්ටම් 2 එකත් එක්ක සිමල්ටේනියස්ලි වැඩ කරලා ඊටාම ඉහළ ෆ්‍රන්ට් ඩවුන් ෆෝස් එකක් ජෙනරේට් කරනවා. ඒ වගේම කාර් එකේ රූෆ් එක මතින් එන එයාර් ෆ්ලෝ එක රියර් ක්ලෑම් ෂෙල් එකේ යොදලා තියෙන ගර්නි ෆ්ලැප්ස් නිසා රේඩියේටර්ස් වලින් එන හොට් එයාර් එක ඉක්මනින් ඉවත් කරන්න පුළුවන් ලෝ ප්‍රෙෂර් ඒරියා එකක් නිපදවනවා. ඒ වගේම හයිඩ්‍රොලිකලි ඇක්චුවේටඩ් ඩබල් ඩෙක් කාබන් ෆයිබර් රියර් වින් එක ස්වෝන් නෙක් පයිලන් එකක් මත මවුන්ට් කරලා තියෙන්නේ වින් එකෙන් නිපද වෙන ඩවුන් ෆෝස් එකට බාධාවක් නොවන විදිහට. මේ වින් එකට හෙල්ප් කරන්න තමයි මේ එක්සෝස් සිස්ටම් එකත් මේ විදිහට ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම සෙනාගේ රිය සිංගල් පීස් කාබන් ෆයිබර් ඩබල් ඩිෆියුසර් එකක් දකින්න ලැබෙනවා. කාර් එකේ රිය ඇක්සල් එකට මවුන්ට් කරලා තියෙන මේ ඩිෆියුසර් එක නිසා කාර් එකේ ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් එකත් ගොඩක් වැඩි. මේ ඉෆෙක්ට් එක තවත් ඉම්ප්‍රූව් කරන්න වෝටෙක්ස් ජෙනරේටර්ස් ඉන්ක්ලූඩ් කරලා තිනවා. වගේම රේස් මෝඩ් එකේදී කාර් එකේ රිය එක ෆ්‍රන්ට් එකට වඩා මිලිමීටර් 9ක් පහත් වෙනවා. මේ ෆ්‍රන්ට් එරෝ බ්ලේඩ් සහ රිය වින් එකෙන් ජෙනරේට් කරන ටෝටල් එරෝඩයිනමික් ඩවුන් ෆෝස් එක සඳහන් වෙන්නේ පැයට කිලෝමීටර් 250කදී කිලෝග්‍රෑම් 800ක් විදිහට. සෙනාගේ ට්‍රැක් ෆෝකස් කාර් එකක් නිසාම කාර් එකේ බරත් කිලෝග්‍රෑම් 1198ක් වගේ අඩු වගේක් ගන්නවා. මේ විදිහට බර අඩු කරන්න සෙනාගේ ගොඩක් ඇප්‍රෝචස් අරන් තියෙනවා. සිංගල් පීස් කාබන් ෆයිබර් සීට්ස් මේ අතරින් විශේෂයි. මේ සීට් එක ඇතුළතින් හිස්. එක සීට් එකක බර කිලෝග්‍රෑම් 3.35ක් පමණයි. ඒ වගේම ලයිට් වේට් ඇල්කන්ටාරා වලින් කවර් කරපු ෆෝම් පැඩ්ස් 7ක් තමයි මේ සීට්ස් වල තියෙන්නේ. සීට් එක ඇඩ්ජස්ටබල්. මේක McLaren Ultimate Series එකේ P1 එකට වඩා වෙනස් ඩිසයින් එකක්. මේ නිසා ෆික්ස්ඩ් පෙඩල් බොක්ස් එකක් තමයි සෙනා එකේ තියෙන්නේ. ඇත්තෙන්ම McLaren සෙනා කියන්නේ McLaren F1 එකට පස්සේ නිකුත් කරන බරින් අඩුම McLaren මොඩල් එක. මේ නිසා කාර් එකේ සවුන්ඩ් ඩෙඩනින් එහෙමත් ගොඩක් අඩුයි. කාර් එක හයි ස්පීඩ් ට්‍රැවල් කරද්දී රූෆ් මවුන්ටඩ් එයාර් ඉන්ටේක් එකෙන් එයාර් එක යන සවුන්ඩ් එකත් ඇතුළට ඇහෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සෙනා එකේ එන්ජින් ස්ටාර්ට් ස්ටොප්, රේස් මෝඩ් සහ ඩෝර් ලොක් ඇතුළු බටන්ස් කීපයක් ඉන්ටග්‍රේට් කරපු ඕවර්හෙඩ් ස්විච් පැනල් එකක් දකින්න පුළුවන්. මේක ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ඉම්ප්‍රූව් කරන්න කරපු ඩිසයින් එකක්. ඒ වගේම සෙනා එකේ McLaren 720S එකට සමාන ෆෝල්ඩින් ඩෑෂ්බෝඩ් එකක් දකින්න පුළුවන්. McLaren ෆෝල්ඩින් ඩ්‍රයිවර් ඩිස්ප්ලේ විදිහට හඳුන්වන මේ ඩිස්ප්ලේ එක නෝමල් අවස්ථාවේදී ඩ්‍රයිවිං මෝඩ්ස් අනුව එකිනෙකට වෙනස් ඩිස්ප්ලේ ස්ටයිල්ස් තුනකින් ඩේටා පෙන්නනවා. ෆෝල්ඩ් වුණාට පස්සේ ස්පීඩ් එක, එන්ජින් RPM එක සහ ගියර් පොසිෂන් එක ඩිස්ප්ලේ කරනවා. මේ විදිහට ඩිස්ප්ලේ එක ෆෝල්ඩ් වෙන්නේ ඩ්‍රයිවර්ට ට්‍රැක් එක පේන එක වැඩි කරන්න. ඒ වගේම කාර් එකේ සෙන්ට්‍රල් TFT ඩිස්ප්ලේ එක සාමාන්‍ය විදිහට ඉන්ෆෝටේන්මන්ට් ඩිස්ප්ලේ එක විදිහට යූස් වෙනවා. කාර් එකේ ටෙලිමෙට්‍රි සහ ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එකත් මේ ඩිස්ප්ලේ එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සෙනා එක McLaren Ultimate Series එකේ කාර් එකක් නිසා හොඳ performance figures බලා ගන්න පුළුවන්. ඒ අනුව සෙනා එකේ 0 to 100 time එක තප්පර 2.8ක් විදිහටත් 0 to 200 time එක තප්පර 6.8ක් විදිහටත් සඳහන් වෙනවා. 0 to 300 time එක තප්පර 18.8ක්. top speed එක පැයට කිලෝමීටර් 335ක්. මේ ගොඩක් data McLaren P1 එකට සමානයි. නමුත් P1 එක hybrid එකක්. hybrid intervention එකක් නැතුව මේ වගේ performance figures ලබා ගන්න පුළුවන් කියන්නේ McLaren සමාගමේ engineering කොච්චර හොඳයිද කියන එකට හොඳම example එකක්. ඒ වගේම මේ performance figures Ayrton Senna වෙනුවෙන් කරපු හොඳම tribute එක විදිහට සැලකෙනවා. සෙනා එකේ යොදාගෙන තියෙන Brembo braking system එක McLaren කාර් එකක දකින්න ලැබුණු advanced braking system එක විදිහට සැලකෙනවා. සෙනා එකේ යොදාගෙන තියෙන 390mm carbon ceramic disc brake set එකක් නිපදවන්න මාස 7ක් ගත වෙනවා. සාමාන්‍ය සෙට් එකක් මාසයකින් නිපදවන්න පුළුවන් වුණත් සෙනා එකේ ඩිස්ක්ස් ඊටාම වෙනස් heat treatment process එකක් යොදාගෙන නිපදවන නිසා ඩිස්ක් 4ක් නිපදවන්න මාස 7ක් ගත වෙනවා. මේ process එක නිසා track use එකේදී ගොඩක් heat වුණත් brake fade එක ඊටාම අවම මට්ටමක තියෙනවා කියලා සඳහන් වෙනවා. active rear wing එකත් එක්ක simultaneously වැඩ කරන නිසා braking system එකට එන load එක තරමක් අඩු කරගෙන තියෙනවා. මේ සියල්ලගේම එකතුව විදිහට ඊටාම powerful braking force එකක් සෙනා එකේ දකින්න පුළුවන්. ඒ අනුව speed එක පැයට කිලෝමීටර් 200 ඉඳලා පැයට කිලෝමීටර් 0ට බ්‍රේක් කරන්න අවශ්‍ය වෙන්නේ මීටර් 100ක් පමණයි. සම්පූර්ණයෙන්ම හෑන්ඩ්මේඩ් විදිහට සෙනා එකේ නිෂ්පාදනය කෙරුණේ කාස් 500ක් පමණයි. ඒ වගේම 800 විදිහට මේ ප්‍රොජෙක්ට් එක නම් කරලා තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ 800 PS power එක, 800 Newton meter torque එක සහ 800 kg down force කියන එක. මේ සියලුම objectives achieve කරලා තමයි සෙනා එක නිකුත් කෙරුණේ. සෙනා එකේ යොදාගෙන තියෙන headlight system එක 21 LED system එකක්. මේකෙන් high beam එකට LEDs 4කුත්, dip beam එකට LEDs 5ක් සහ ඉතිරි LEDs 12 static adaptive function එකටත් වෙන් කරලා තියෙනවා. මේ static adaptive function එක නිසා motors යොදා නොගෙන steering input එකට අනුව headlight beam එක bends එක turn කරන්න සෙනා එකට පුළුවන්. මේ function එක කාර් එකේ maximum speed එක දක්වා සියලුම අවස්ථාවලදී activate වෙනවා කියලා සඳහන් වෙනවා. carbon fiber trim එකක් එක්ක නිපදවලා තියෙන මේ එක headlight unit එකක් McLaren P1 එකේ unit එකට වඩා කිලෝග්‍රෑම් 1ක් බරින් අඩුයි. සෙනා එකේ rear light එකක LEDs 84ක් යොදාගෙන තියෙනවා. ඒ red color LEDs 60ක් සහ amber color LEDs 24ක් විදිහට. P1 එකේ light unit එකකට වඩා මේ එක light unit එකක් කිලෝග්‍රෑම් 1ක් බරින් අඩුයි.
සෙනා එකේ weight reduction කරන methods ගොඩක් extreme level එකට ගිහින් තියෙනවා. ඒ අනුව සෙනා එකේ AC system එකක් නැතුව standard විදිහට නිකුත් වුණත් කස්ටමර්ගේ ඉල්ලීම මත extra cost එකක් නැතුව AC system එකක් integrate කරන්න පුළුවන්. AC system එක අයින් කරලා තියෙනෙත් බර අඩු කරගන්න. ඒ වගේම passenger seat එකේ forward backward adjustment ඉවත් කරලා සම්පූර්ණයෙන්ම monocoque එකට fix කරලා select කරගන්නත් පුළුවන්. මීට අමතරව chassis එකටම integrate කරපු 6-point harness එකක්, Formula 1 cars වලට සමාන power drink system එකක් සහ helmets දෙකක් අරන් යන්න space එකක් දකින්න පුළුවන්. මේ helmet space එක හැර සෙනා එකේ කිසිම luggage space එකක් නැහැ. McLaren F1 එකට bespoke lightweight Kenwood audio system එකක් යොදාගත්ත විදිය අපි McLaren F1 වීඩියෝ එකේදී කතා කරා මතක ඇති. ඒ වගේම සෙනා එකටත් bespoke lightweight audio system එකක් යොදාගෙන තියෙනවා. ඒ Bowers & Wilkins 7 speaker system එකක්. කිලෝග්‍රෑම් 7.32ක බරකින් යුක්ත මේ system එකත් optional. සෙනා එකේ බර තවත් අඩු කරගන්න Caliber Black කියන paint එක සෙනා එක වෙනුවෙන්ම formulate කරලා තියෙනවා. paint එකට අවශ්‍ය liquid ප්‍රමාණය අඩු කිරීම මගින් තමයි මේ බර අඩු කරගෙන තියෙන්නේ. McLaren සෙනාගේ යටතේ variants කිහිපයක් නිකුත් වුණා. සෙනා GTR 2020 දී නිකුත් වුණ track on සෙනා GTR එකේ standard සෙනා එකට වඩා වෙනස් body work එකක් සහ improved aerodynamics දකින්න ලැබුණා. ඒ අනුව මේ model එකේ wide front සහ rear fenders, ලොකු front splitter එකක්, new wheels, ලොකු rear diffuser එකක් සහ LMP1 cars වල දකින්න ලැබෙන size එකේ rear diffuser එකකටම fix කරපු rear wing එකක් දකින්න ලැබෙනවා. ඒ වගේම මේ wing එකේ automatic DRS function එකක් යොදාගෙන තියෙනවා. මේ advanced aerodynamics නිසා සෙනා GTR model එක generate කරන downforce එක කිලෝග්‍රෑම් 1000ක්. එන්ජින් එකේ පවර් එක හෝස් පවර් 814ක් විදිහට වැඩි කරලා 7 ස්පීඩ් රේසිං DCT සිස්ටම් එකක් එක්ක සෙනා GTR එකෙන් කාස් 75ක් නිෂ්පාදනය කරනවා. සෙනා LM McLaren ස්පෙෂල් ඔපරේෂන්ස් එවත් MSO එකෙන් නිපදවපු LM මොඩල් එකේ සෙනා GTR එකේ හෝස් පවර් 814ක එන්ජින් එකම යොදාගෙන තියෙනවා. 1995 Le Mans රේස් එක වින් කරපු McLaren F1 GTR එක ඉන්ස්පයර් කරමින් McLaren orange paint එකෙන් මේ LM එක දකින්න ලැබුණා. ඒ වගේම McLaren F1 GTR එකට සමාන retro OZ wheels වගේම මේ මොඩල් එකටම unique titanium panels, front fender louvers, satin gold tip quad exhaust outlet එකක් වගේම doors වල clear glass එක ඉවත් කරලා LM එකෙන් cars 35ක් නිකුත් කරනවා. සෙනා GTR LM මේ GTR LM මොඩල් එක නිෂ්පාදනය කරෙත් McLaren special operations එවත් MSO එකෙන් 1995 Le Mans රේස් එක ජයගෙන 25th anniversary එක සමරන්න 2020 දී නිකුත් වුණ GTR LM එක සෙනා GTR එකේ road version එක විදිහට සැලකෙනවා. පවර්ෆුල්ම සෙනා වේරියන්ට් එක විදිහට GTR LM එකේ පවර් එක හෝස් පවර් 833ක් විදිහට වැඩි කරලා තියෙනවා. GTR LM කාස් නිෂ්පාදනය කරලා තියෙන්නේ කාස් 5ක් පමණයි. මේ කාස් 5 1995 Le Mans රේස් එක ජයග්‍රහණය කරපු McLaren F1 GTR කාස් 5ට සමාන paint සහ design වලින් දකින්න ලැබෙනවා. සෙනා GTR body work එකෙන් සහ OZ carbon fiber wheels එක සෙනා GTR LM එක නිකුත් වුණා. McLaren Sabre US market එක සඳහා පමණක් Sabre model එක 2020 දී නිකුත් වුණා. සෙනා එකෙන් aerodynamics යොදාගෙන McLaren Vision GT concept එක ඇසුරින් Sabre එක design කරලා තියෙනවා. MSO එකෙන් නිපදවපු Sabre එකෙන් cars 16ක් නිකුත් වුණා. මේ model එකේ power එක horse power 824ක් සහ top speed එක පැයට කිලෝමීටර් 351ක් විදිහට සඳහන් වෙනවා. මේත් එක්කම McLaren සෙනා ගැන අද එපිසෝඩ් එක මෙතනින් අවසන් වෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත්ම වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු.